අර හිතු බලා ඉන්නවා. ඔය මේ පාද දෙයියෝ ගැන කියනවා මම බලා ඉන්නවා. කවුද එහෙම කියන්නේ? මම කෝපරේට් ගෙන් අහනවා එයාකම. අනේකේ. ඒ එල්ටීටි කාරේ බණ අහනවද? අහනවා. අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නනේ මහත්තයා ඒ දානිය. මම මේ දැන් ගියා වමනේ ආවේ. අර ගම්මාන දාලා දෙන්න. ඔව්. මම ටවුන් එකේ ඇවිල්ලා 3 දෙනෙක් ඇවිල්ලා ඉදියා. මම ඒ ටවුන් එකට ගිහිල්ලා ළඟට ආවා. සාමයේ අපි අඳුරන්න බැයිද ඇහුවා. මං ටිකක් කියන්න බෑ කිව්වා. අපි තේන පොර කඳුලේ. අපි දැන් මේ හාමුදුරුවෝ කියු විදිහට. ඒ කියන්නේ ඒ දවස්වල හිටපු එල්ටීටි කාරේ දැන් හොඳයි. ඊට පස්සේ අඬ ගන්න ගියා. අඬ ගාගෙන මට දානේ දීලා මේ ජීවිතේ පද්දලු. අපි හොඳින් දැන් ඉන්නවා කියලා කිව්වා. ඔව් නේ. ආන්දර බලන්න එනවා මම පන්සලට අනිවාර්යයෙන්. එන්නේ අපි වැඩිම තාමද එන්නේ ජීවිතේ පද්දලු.